අවසරයි අරිහතුන් වහන්ස මම ඉස්රායල ප්‍රදේශයේ කෙනෙක් අපේ ගමට පැමිණියා බුද්ධ ශාසන ඇමතිතුමා හිනිදුම සුනිල් සෙනවි මහත්තයා මට අවස්ථාව ලැබුණා එතුමාත් එක්ක සාකච්ඡා කරන්න මම එතුමාගෙන් ඉල්ලා හිටියා අපේ හිරිවඩුන බෝධි මූලයේ තියෙන වජ්‍රාසනය ඉක්මනින් විවෘත කරලා දෙන්න කියලා. එතුමා බොහොම කැමැත්තෙන් ඒක පිළිගත්තා. ඉක්මන් දිනයකදී ඒක විවෘත කරනවා කියලා පොරොන්දු වුණා. ඔව් දැන් අලි කඩලා අයින් කරලා තියෙනවා ඒකින්ද විවෘත කරන්න ලේසි. දැන් ඒක ධර්මතාවයෙන්ම කවුද මෝඩ මිනිහෙක් අපේම දායකයෙක් ලක්ෂ ගාණක් වියදම් කළා හාමුදුරුවෝ ලක්ෂ ගාණෙන් භාගයක් විතර හාමුදුරුවෝ අරගෙන රන් වැටක් ගහලා වජ්‍රාසනයේ පස් දාලා යට කළා. දැන් පස් දාලා යට කරපු එක මේ අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා කියලා දැන් අපි 100% විශ්වාස කරනවා බොහෝ බෞද්ධයෝ. විශ්වාස නොකරන හාමුදුරුවෝ තමයි ඉන්නේ කොටලා. මේ වජ්‍රාසනය මිනිසුන්ගේ ඇහැට දැක්කනම් දකින්න තිබ්බනම් අර පින්තූරේ තියෙනවා ඉතලා අපි දන්නා කාලේ 2005 10 දී 18 වෙනකන් තිබුණ අර පින්තූරේ තියෙනවා. ඔය තත්ත්වයට පත් කළා නම් ඕනේ කෙනෙකුට ගිහිල්ලා දැක බලා වැඳ පුදාගෙන හිත පහදා ගන්න පුළුවන්. බුද්ධ ශක්තියට අනුගත වෙන්න කිය. දැන් මේ වජ්‍රාසනේ පේන්න නැහැ, දකින්න නැහැ. මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අර මිදුර වික්‍රමනායක කියන මෝඩ මිනිහයි ගිහිල්ලා මේක වැහුවා. වහලා පස් දාලා රන්වටක් වහලා හදලා බීජං කළ වැහුවා. දැන් ওই රන්වට හරියට වජ්‍රාසනේ තියෙන තැනින්ම අලිය ඇහිලා කැඩුවා. ගලවලා අයින් කළා. දැන් මේකෙන්වත් මේ ආණ්ඩුව තේරුම් ගන්න එපා. මේ බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත් උනේ ඔය බෝධීන් වහන්සේ ගාව නිසා බව ඔය බෝධීන් වහන්සේ ගාව බව පිළිගන්නා මේ ලාංකික ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගාණක් ඉන්නවා. අනුරාධපුරයට ගෙනිච්ච බෝධි ශාඛාව මේ හිරිවඩුනේ බෝධීන් වහන්සේගෙන් බව පිළිගන්න දන්න මිනිස්සු ඉන්නවා. දැන් බලන්න අනුරාධපුරයේ බෝධීන් වහන්සේගේ පොඩි අත්තක් කැඩුනට අරවා මේවා කළාට එතන කළාට නොයෙකුත් දේවල් මිනිස්සු කරනවා දේශපාලන වශයෙන් පුරාවිද්‍යාව. නමුත් මේ වජ්‍රාසනයේ මෙතන වහලා මේ රංමැටවල් ගහලා මේ වජ්‍රාසනයේ පස් වලින් වහලා ඔක්කොම කළාට මේ බෝධීන් වහන්සේ ගාව මොනවත් වැරදි වැඩ කළාට මේ ආණ්ඩුවෙන් කිසි මිනිහෙක් වචනයක් කතා කළේ නැහැ. අපි පැහැදිලිව ওই මහත්තයා ඔය බුද්ධ ශාසන ඇමතිට කිව්වාගෙම නියෝජ්‍ය ඇමතුමත් මෙහාට ඇහිල්ලා කිව්වා. අපි එයාටත් කිව්වා. අනිත් පාර ඔය බුද්ධ ශාසන ඇමතුමත් දන්නවා මේක. නමුත් අනුර කුමාර දිසානායක මහත්තයාත් දන්නවා මේක. බොහෝ දෙනා ගිහිල්ලා කියලා තියෙනවා. ඒගොල්ලෝ සම්මත ආගමට බයයි. සම්මත ආගමේ මිනිස්සු බැරි වෙලාවත් මේක විවෘත වුණොත් ඇත්ත කියලා දැන් ආණ්ඩුවෙන් කළොත් මොකද වෙන්නේ? සම්මත ආගම කඩා වැටෙනවා ටක් ගාලා. මහානායකයන් ඉවරයි, තනතුරු ඉවරයි, නිලතල ඉවරයි, ඔක්කොම ඉවරයි. ඒකට බයයි. ඒ නිසා ආණ්ඩුවත් ඒ පැත්තට ගිහිල්ලා දැන් ඔය ජනාධිපතිතුමා ඔය කියන නායක කියන කාරක කියන මේ සම්මත හාමුදුරුවෝ කිසි සීලයක් නැහැ, කිසි සංවරයක් නැහැ. ඉතින් මිනිස්සු ඔය අටමත්තානාධිපති වගේ මිනිස්සු ගාව ගිහිල්ලා වැඳ වැටුණා. ගෝඨාභය එහෙම ඉන්නකොට. බලන්න ඉතින් ඒ වගේ මිනිස්සු වැඳ වැටෙනවා. නමුත් මේ රටේ ඉන්නවා ධර්මයේ දන්න සිල්වත් ස්වාමීන් වහන්සේලා මගපල්ලාභින් කිසි දේශපාලකයෙක් එන්නේ නැහැ. එන්න බෑ ඒගොල්ලන්ට. එහෙමයි. මේක න්‍යාම ධර්මයක්. මේක ධර්මතාවයක්. දේශපාලනයයි ආගමයි එකට යනවා ගියා අතීතයේ. ධර්මයයි දේශපාලනයයි යන්නෙත් නැහැ, ධර්මයයි ආගමයි යන්නෙත් නැහැ. ධර්මයයි ආගමයි දෙකක් එකට යන්න බෑ. ධර්මයයි දේශපාලනයයි එකට යන්නෙත් නැහැ. එහෙමයි.